සමාජ වගකීමක් කියන්නේ මොකක්ද කියලා දැන් හොඳටම දන්නවා. ඒ වගේම සමාජ වගකීම් ඉටු කරනවා කියලා. සමස්ත ව්‍යාපාර සන්දර්භය තුළ මේක ලේසියෙන් ගන්න බෑ ආයතනයකට. occupational health and safety. ඒ කෙලින්ම ආහාර ද්‍රව්‍ය වලට දාන්න පුළුවන් MST ප්‍රමාණය මොනවාද? බල්බ් එකක් ගෙනාපු එක බොක්ස් එකක් තියෙනවා නම් බලන්න මේ බොක්ස් එකේ තියෙන තරු. දැන් අපි බලමු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මැදිහත් වෙලා ලංකාව ඇතුලේ ක්‍රියාත්මක කරන ප්‍රමිති මොනවාද කියලා. මෙතන තියෙනවා ප්‍රමිති සෙට් එකක්ම. මෙතන සෙට් එකක්ම තියෙනවා. මෙතනත් ප්‍රමිති සෙට් එකක්ම තියෙනවා. ඉතින් මේවත් අපිට ගොඩක් වැදගත් ප්‍රමිති ටිකක්. ඒ වගේම ගත්තට පස්සේ මේ ටිකත් ගොඩක්ම වැදගත් ප්‍රමිති ටිකක්. හරි. අපි බලාගෙන යමු මේ ප්‍රමිති මොනවාද කියලා. මේ ප්‍රමිති ගැන මෙච්චර කියන්නේ ඔයාගේ එක්සෑම් එකේ MCQ පේපර් එකේ අවසාන ප්‍රශ්නේ 50 වෙනි ප්‍රශ්නේ කොහොමත් එන්නේ ප්‍රමිතියකින්. ඒක දිගටම දැන් ප්‍රමිති තමයි දාන්නේ කොහොමත්. ඊට අමතරව සෙකන්ඩ් පේපර් එක ඇතුළේ ඔයාලට ප්‍රමිති ඕනි. ඒ වගේම ඔයාලට එක්සෑම් එක ඇතුළේ කොහොමත් ප්‍රමිති ගැන අහනවා. ඒ වගේම ඔයාලට ඔයාගේ ජීවිතය ඇතුළෙත් ගොඩක් වැදගත් වෙයි. ඒකට හේතුව ඔයා නිෂ්පාදනය සම්බන්ධයෙන් මේ ප්‍රමිති ගැන දැනගෙන ඉන්න එක මාර වටිනවා. මේක ගොඩක්ම වැදගත් දෙයක්. මේ පාඩම ඇතුළේ තියෙන වැදගත්ම දෙයක් විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රමිති ගැන දැනගෙන ඉන්න එක. හරි. අපි බලමු මේ ප්‍රමිතියෙන් ප්‍රමිතිය වෙන වෙනම මොනවාද කියලා. බලා ගන්නකො පළවෙනි එක ISO 27001 2005 ප්‍රමිතිය. මේ ප්‍රමිතිය ඇතුළේදී කතා කරන්නේ ISO 27001 2005 ඇතුළේ කතා කරන 2005 ඇතුළේ කතා කරන්නේ ආයතනයක සමස්ත ව්‍යාපාර සන්දර්භය තුළ ලේඛනගත තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්. එහෙම නැත්නම් ඒවා ක්‍රියාත්මක කිරීම, ඒවා නඩත්තු කිරීම. එතකොට ආයතනයක් ඇතුලේ සම්පූර්ණ ව්‍යාපාර සන්දර්භය තුළ මුළු ව්‍යාපාරයේම හොඳ ස්ටෑන්ඩඩ් එකකට දුවනවා නම්. ඒ කියන්නේ ඩොකියුමන්ට් පැත්ත, ඊට පස්සේ ගත්තට පස්සේ ඒකේ නිෂ්පාදන කටයුතුද, අලෙවි කටයුතුද හැම දෙයක්ම හරිම ස්ටෑන්ඩඩ් එකකට දුවනවා නම් ඒ සම්බන්ධයෙන් ඒවා එහෙම තියෙනවා නම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් හම්බ වෙන නැත්නම් ගන්න පුළුවන් ප්‍රමිතියක් තමයි ISO 27001 2005 ප්‍රමිතිය. එතකොට ආයතනයක සමස්ත ව්‍යාපාර සන්දර්භය තුළ ලේඛනගත තොරතුරු අදාළ පද්ධතියක් විදිහට හරිම ක්‍රියේටිව් දුවනවා නම් 27001 2005 ගන්න පුළුවන්. හරි. සරලව මතක තියාගන්න මේ ප්‍රමිතිය කියන්නේ මොකක්ද කියලා. මේක ලේසියෙන් ගන්න බෑ ආයතනයකට. මේක හම්බ වෙන්න නම් 27001 2005 හම්බ වෙන්න නම් සම්පූර්ණ පද්ධතියම හරිම පිළිවෙලට තියෙන්න ඕනේ. දෙවෙනි එක බලා ගන්න ISO 26000. ඒක ඔයාලට මෙතන මම ඉංග්‍රීසි වලින් දාලා තියෙනවා. ඔයාලට ලේසි. එතකොට social responsibility සමාජ වගකීම් සම්බන්ධයෙන් ප්‍රමිතිය. සමාජ වගකීමක් කියන්නේ මොකක්ද කියලා දැන් හොඳටම දන්නවා. එතකොට සමාජ වගකීම් සම්බන්ධයෙන් තියෙන ප්‍රමිතිය තමයි මෙන්න මේක. එතකොට සංවිධානයක සමාජයක්ම මෙහෙවර අරමුණු පරමාර්ථ ඉටුවන අයුරින් ඒ වගේම සමාජ වගකීම් ඉටු කරනවා කියලා. එතකොට ඒ සයි දැක්මට යනවා නම් මෙහෙවර අරමුණු පරමාර්ථ හරියට ඉටු කරනවා නම් ඒ වගේම සමාජ වගකීම් ටික හරියට ඉටු කරනවා නම් මෙන්න මේ කියන ප්‍රමිතිය ගන්න පුළුවන්. මේ ප්‍රමිතිය හම්බ වෙනවා. තුන්වෙනි එක රිස්ක් මැනේජ්මන්ට් අවදානම් කළමනාකරණය සම්බන්ධ ප්‍රමිතිය. ආයතන වලට අවදානම් ඇති වෙනවානේ. ආයතනය ඇතුලේ වැඩ කරන සේවකයන්ට නිෂ්පාදිත සම්බන්ධයෙන් සමහර වෙලාවට ඒ හදන නිෂ්පාදිතයෙන් පාරිභෝගිකයට එක එක විදිහට බලපෑම් එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය බලපෑම් වෙනුවෙන් නැත්නම් ඔය බලපෑම් ආවරණය වෙනවා නම් ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රමිතිය තමයි ISO 3000 රිස්ක් මැනේජ්මන්ට් ප්‍රමිතිය. එතකොට ඒකත් මතක තියාගන්න රිස්ක් මැනේජ්මන්ට් ISO 3000. එතකොට ඒක ඇවිල්ලා අවදානම් කළමනාකරණය හා සම්බන්ධ ප්‍රමිතිය. ඊළඟ එක තවත් වැදගත් SA 8000 ප්‍රමිතිය. මොකද මේ SA 8000 කියලා කියන්නේ? මේක ඇවිල්ලා ඔඩිටින් නැත්නම් විගණනය හා සම්බන්ධ ප්‍රමිතිය. ඔයාලා දන්නවා විගණනය ඔඩිට් විගණනය. එතකොට විගණනය හා සම්බන්ධ ප්‍රමිතියක් විතර අපි මේක ගන්නවා. මොකද්ද මේ විගණනය කියලා කියන්නේ? කම්පැනි එකක් ගත්තොත් එහෙම ඔයාලා අහලා තියෙනවා අපි සංවිධාන පාඩම ඇතුලේ කතා කරලා තියෙනවා ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය වේ කියලානේ සමාගම් වල එහෙම. එතකොට සමාගමක ගිණුම් වර්ෂයක් අවසානයේ අපි ගත්තොත් එහෙම මාර්තු 31 ඔයාලා accounting හදනවානේ. මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශ, මූලතත්ත්ව ප්‍රකාශ, මුදල් ප්‍රකාශ, හිමිකම් වෙනස් වීම ප්‍රකාශ ගොඩක් හදනවා. එතකොට මේ විගණනය පැත්ත ගත්තට පස්සේ එයාලා හරියට ඔය කියන දේවල් ටික කරාද? ඔය දේවල් වල ප්‍රශ්න තියෙනවද? එතකොට මේ කම්පැනි එක ගත්තොත් ඒ කම්පැනි එක ඇතුලේ බාහිර පාර්ශවයක් ඇවිල්ලා ඒගොල්ලෝ ඒ දේවල් හරියට කරාද නැද්ද බලලා මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒ බාහිර පාර්ශවය රිපෝට් එකක් දෙනවා. ඒගොල්ලෝ රිපෝට් කරනවා. එයාලා සත්‍ය සාධාරණ මතයක් ඉදිරිපත් කරනවා. අපි ඒකට සරලව කියනවා විගණනය කියලා. ඔයාලට ඔඩිට් ගැන ගොඩාක් දේවල් ඔයාලට ඊළඟ ඉවර වෙලා ඔයාලට ඔඩිට් පැත්තෙන් යන්න පුළුවන්. ප්‍රොෆෙෂනල් කෝසස් තියෙනවා. චාර්ටර්ඩ් එක ෆලෝ කරන්න පුළුවන්. සීමාද, එකාද, AAT ඕනනම් ෆයිනල් ස්ටෙප් කරන්න පුළුවන්. ඊට වඩා චාර්ටර්ඩ් එක කරන එක රෙකමන්ඩ්. ඉතින් ඒවා ගොඩාක් දේවල් තියෙනවා. ඉස්සරහට ඒවත් කියලා දෙන්නම් මොනවාද මේ ප්‍රොෆෙෂනල් කෝසස් කියලා. එතකොට එතනදී ඔඩිට් පැත්තට ගියාට පස්සේ ඒ පැත්තෙන් ගියාම ඔන්න විගණනය පැත්ත වෙනම සයිඩ් එකක්. ඉතින් ඒවට යන්න පුළුවන්. හරි. මේ දේවල් කරන්න කොමර්ස් කරන කෙනෙක්ට ගොඩක් වටිනවා.
ඉතින් ඒ විගණනය. ඒතර ඒ විගණනය කියන දේ හරියට කරලා තියෙනවා නම් ඒ ආයතනය ඇතුලේ ඒ හා සම්බන්ධයෙන් ලබා දෙන ප්‍රමිතිය තමයි SA 8000 කියන ප්‍රමිතිය. ඒක ගන්න පුළුවන් එතනින්. ඊළඟ එක බලා ගන්න ISO 45000. බලන්න මොකද්ද මේ කියලා. Occupational Health and Safety. වෘත්තීය සෞඛ්‍ය ආරක්ෂණ කළමනාකරණ පද්ධතියක්. ආයතනය තුළ ක්‍රියාත්මක වෙනවා නම් එතකොට සේවකයන්ට කිසි ප්‍රශ්නයක් නැත්තම් ඒගොල්ලෝගේ සෞඛ්‍ය ආරක්ෂා වෙනවා නම් ඒ වගේම ඒගොල්ලෝගේ සේෆ්ටි එක තියෙනවා නම් අන්න මෙන්න මේ කියන ප්‍රමිතිය ගන්න පුළුවන්. ඒතර මේ ප්‍රමිතිය ගොඩක් ආයතන වලට තියෙන එක ගොඩක්ම වැදගත් හේතුව තමයි වෘත්තීය ඒ වගේම යාගේ සෞඛ්‍ය ඒ වගේම යාට හොඳ ආරක්ෂාවක් ආයතනය තුළ තියෙන්න ඕනේ. හරිනේ. ඒකත් හොඳට මතක තියාගන්න. ඊට පස්සේ බලා ගන්න ඊළඟ එක තියෙනවා උපද්‍රව විශ්ලේෂණ හා තාර්කික පාලන ලක්ෂ්‍ය. ටිකක් දිග ප්‍රමිතියන්නේ. නම ටිකක් දිගයි. අපි ඒකට කියනවා HACCP අපි මේක කෙටියෙන් හැකප් කියලා කියනවා. බලන්න මොකද්ද කියලා hazard analysis critical control point කියන එක තමයි මේ long meaning එක සිංහලෙන් තියෙන උපද්‍රව විශ්ලේෂණ හා තාර්කික පාලන ලක්ෂ්‍ය. එතකොට මේ උපද්‍රව විශ්ලේෂණ හා තාර්කික පාලන ලක්ෂ්‍ය කියලා කියන්නේ මෙච්චර ලොකුට ප්‍රමිතිය තිබ්බට මහ ලොකු දෙයක් නෙමෙයි. ආහාර ද්‍රව්‍ය වල අඩංගු රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලබා දෙන ප්‍රමිතිය. ඒ කෙලින්ම ආහාර ද්‍රව්‍ය වලට දාන්න පුළුවන් MST ප්‍රමාණය මොනවාද? ඊට පස්සේ ආහාර ද්‍රව්‍ය වලට ඒ දාන්න පුළුවන් ওই රසකාරකයේ MST ටික තමයි. එතකොට ඒ දේවල් සම්බන්ධයෙන් ඒ දේවල් හරියට දාලාද ඕනකට වඩා වැඩියෙන් දාලාද? එතකොට හරියටම දාලා නම් ඔන්න අවුලක් නැහැ. ගොඩාක් ආහාර වලට ඔයාලා දන්නවා රසකාරක එක් කිරීමක් කරනවා. ඒකට රසකාරක එක් කරනවා. ඒ වගේම කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එක් කරනවා වර්ණකනේ. එක ඒවා කලර් කරන්න එක ෆ්ලේවර්ස් ඒ වගේම ඊට පස්සේ ඒ වගේ ඩියුරබිලිටි එකට එක්ස්පයර් වෙන එක නතර කරගන්න ඒ වගේම රස වෙනස් කරන්න පාවිච්චි කරනවා. හැබැයි ඒකේ ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එක මොකක්ද කියන එක මෙන්න මේ හැකප් කියන එක ඇතුලේ පෙන්නනවා. ඒ ලිමිට් එක මොකක්ද කියන එක. මේක වැඩිපුරම බලපාන්නේ ගොඩක් දුරට ආහාර බීම වර්ග වගේ දේවල් වලට. හරිනේ. ඊළඟ ප්‍රමිතිය තියෙනවා GMP Good Manufacturing Practices. හොඳ නිෂ්පාදන පුරුදු සහිත ආයතන වලට ලබා දෙන ප්‍රමිතිය තමයි GMP ප්‍රමිතිය කියලා කියන්නේ. Good Manufacturing Practices GMP සහතිකකරණය. හොඳ නිෂ්පාදන පුරුදු තියෙන ආයතනයක. හොඳ නිෂ්පාදන පුරුදු කියලා කිව්වට පස්සේ යාළගේ නිෂ්පාදන කටයුතු අමුද්‍රව්‍ය ගන්න වෙලාවේ ඉඳලා පැකින් එක දක්වා ඒ ප්‍රොසෙස් එක හොඳටම තියෙනවා කියන්නේ. ප්‍රශ්නයක් නැතුව ප්‍රොසෙස් එක පිළිවෙලට තියෙනවා නම් මෙන්න මේ කියන GMP සහතිකය ලබා දීමක් කරනවා. ඊට පස්සේ ඊළඟ එක තියෙනවා ශක්ති කාර්යක්ෂමතා ලේබල් කරණය. මේක ඔයාලටත් බලන්න පුළුවන්. ඔයාලගේ ගෙදරට ගේනවනේ බල්බ් ගේනවනේ LED බල්බ් ගේනවා. තව කහ බල්බ් එකයි සුදු බල්බ් එකයි දෙකම තියෙනවා. ඊට පස්සේ ඔයාලා ගෙදර ඉලෙක්ට්‍රික් අයිටම් ගොඩක් තියෙනවා. ඔයාලා බල්බ් වල එහෙම බලන්න විශේෂයෙන්. ඊටු ඉලෙක්ට්‍රික් අයිටම් වලක් තියෙනවා. තරු තියෙනවා. තරු. හරිද? සමහරට බොක්ස් එකක් දැන් තියෙනවා නම් හරි මේ වීඩියෝ එක මේ වෙලාවේ බලනකොට කවුරු හරි බලන කෙනෙක් ඉන්නවා නම් බලන ගමන් නම් ඉන්නේ කවුරු හරි මේ වෙලාවේ ගෙදර නම් ඉන්නේ. ඔයාට බලන්න පුළුවන් බල්බ් එකක් ගෙනාපු එක බොක්ස් එකක් තියෙනවා නම් බලන්න මේ බොක්ස් එකේ තියෙන තරු. ඒ තරු සංඛ්‍යාව මත ශක්ති කාර්යක්ෂමතාවය විදුලි ඉදිරි කිරීම තීරණය වෙනවා. එතකොට එක බල්බ් වලට එක විදුලි වලට එක විදුලි උපකරණ වලට වෙන වෙනම දීලා තියෙනවා. එතකොට ඒකේ වෙන්නේ මෙන්න මේ විදුලිය ඉතිරි කර ගැනීමක් තමයි වෙන්නේ. හරිනේ. ඒක තමයි ශක්ති කාර්යක්ෂමතා ලේබල් කරණය කියලා කියන්නේ. ඒක දෙන්න නම් ඒ විදුලි ඉතිරි කිරීම හරියට තියෙන්න ඕනේ. හරි. ඒක ලේසියෙන්ම ගන්න බෑ. අවසාන එක තියෙනවා විධාතා පද්ධති සහතිකකරණය. මොකද්ද මේ විධාතා පද්ධති සහතිකකරණය කියන්නේ? පරිගණකවල දෘඩාංගවලට. එතකොට කම්පියුටර් එකක් ගත්තට පස්සේ CPU එකක් තියෙනවා, mouse එකක් තියෙනවා, keyboard එකක් තියෙනවා. ඊට පස්සේ තව ගත්තට පස්සේනේ speaker ඊට පස්සේ ස්පීකර්ස් තියෙනවානේ. ගොඩාක් ඒවා තියෙනවා. UPS එකක් තියෙනවා. එතකොට අපි ගත්තම මැෂින් එකක් ගත්තම නේ. ඔයාගේ කම්පියුටර් එක ගත්තට පස්සේ කම්පියුටර් එකේ hard ඒවා නේ. software නෙමෙයි hardware ගොඩක් තියෙනවා. ඒ hardware වලට තියෙන්න ඕනි ප්‍රමිතියක් තමයි විධාතා පද්ධති සහතිකකරණය. ඒතර hardware වල මෙන්න මේ විධාතා පද්ධති සහතිකකරණය තියෙනවා නම් ඒවා අපිට පාවිච්චි කරන්න ඇත්තටම යෝග්‍යයි. ගොඩක් හොඳ එකක් ඒ විධාතා පද්ධති සහතිකකරණයේ තියෙන ඒ සහතිකකරණයේ තියෙන PC එකක් ගන්නවා නම් අපි කම්පියුටර් එකක් ගන්නවා නම් ගොඩක් හොඳයි. හරිනේ. ඔන්න තියෙනවා ප්‍රමිති ටික. මේ ගැන සරල අයිඩියා එකක් තියාගන්න. ඒ කියන්නේ ISO 27001 කියන්නේ මොකක්ද? ISO 26000 මේ social responsibility. අන්න එහෙම වචනේම මතක තියාගන්න. ඊට පස්සේ 3000, SA 8000, 45000. ඊට පස්සේ උපද්‍රව විශ්ලේෂණ GMP Good Manufacturing Practices එක. ඊට පස්සේ ශක්ති කාර්යක්ෂමතා විධාතා පද්ධති සහතිකකරණය. මේ ටික ගැන වෙනම හොඳ අයිඩියා එකක් තියාගන්න. ඊට පස්සේ අපි යම් තවත් වැදගත් ප්‍රමිති හතරක් ගැන බලන්න. පළවෙනි එක SLS සහතිකකරණය. මේ SLS සහතිකකරණය කියලා කියන්නේ දැන් SLS සහතිකකරණය කියලා කියන්නේ දැන් ඔන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේට ඕනි ඒ නිෂ්පාදිතය පාරිභෝජනයට යෝග්‍යයි කියලා පාරිභෝගිකයට දැනුම් දෙන්න.
මං ඉස්සල්ලා කිව්වා වගේම පාරිභෝගිකයට ඒක දැනුම් දෙන්න බෑනේ මේ මොකද ඒගොල්ලෝගේ නිලධාරීන් හරි කවුරු හරි ඇවිල්ලා ෂොප් වල හරි ෆුඩ් සිටි වල හරි කොහේ හරි ඉන්න බෑනේ. ඒ වෙනුවට එයාලා භාවිතා කරන හොඳ ක්‍රමයක් තමයි මෙන්න මේ SLS භාණ්ඩ සහතිකකරණය කියලා කියන්නේ. ඒතර මේ SLS භාණ්ඩ සහතිකකරණයෙන් කියන්නේ නැත්නම් කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒතර SLS භාණ්ඩ සහතිකකරණය ඇතුළතදී වෙන්නේ අදාළ නිෂ්පාදිතය තුළට SLS ලාංඡනය ගහලා ඒ අදාළ ප්‍රමිතිය ගහලා මාකට් එකට දානවා. එතකොට ඒ නිෂ්පාදිතය තුළ SLS භාණ්ඩ සහතිකකරණය කිරීම ඒක ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තමයි SLS භාණ්ඩ සහතිකකරණය. ඇයි මේක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කරන්නේ? ඒකෙන් මොකද්ද පෙන්නන්නේ? අපිට කියනවා බය නැතුව ඔයා ওই නිෂ්පාද්‍ය මිලට ගන්න. අපි ඕක රෙකමන්ඩ් කරලා තියෙන්නේ. ඒගොල්ලෝන්ගේ රෙකමන්ඩ් එකක් දෙනවා අපිට නිෂ්පාද්‍ය මිලට ගන්න කියලා. එතකොට එන්න ඒ කියන රෙකමන්ඩ් එක දෙන ඒ ලාංඡනයේ අපේ අදාළ ඇසුරුමේ දාන එක. එතකොට ඒ හා සම්බන්ධ සම්පූර්ණ process එක ඒ ක්‍රියාවලියට තමයි කියන්නේ SLS සහතිකකරණය. එතකොට SLS අනිවාර්යයෙන්ම තියෙන නිෂ්පාදිත තියෙනවා. අපි ඒක ගැන ඉස්සරහට බලමු. SLS අනිවාර්යයෙන්ම තියෙන නිෂ්පාදිත තියෙනවා. අපි ඒක ගැන ඉස්සරහට බලමු. හරි. ඊට පස්සේ තියෙනවා ISO 9001/2015 ප්‍රමිතිය. මේක තමයි මේක එක්සෑම් ගොඩක් මහන ප්‍රශ්නයක්. ගොඩක් මහන ප්‍රමිතියක්. මෙන්න මේ ප්‍රමිතිය මාරම වටින ප්‍රමිතියක්. හේතුව තත්ත්ව කළමනාකරණ පද්ධති පිළිබඳ ප්‍රමිතිය කියලා අපි කියනවා. ආයතනයක සමස්ත තත්ත්ව කළමනාකරණය ක්‍රමවත්ව පිළිවෙලට ආය ෆුල් නීට් තියෙන්න ඕනේ. එතකොට උදාහරණයක් සමහර ආයතනවලට ඔයාලා ගියාට පස්සේ පේනවා ඇති ඒ ආයතනයේ රිසෙප්ෂන් එකේ ඉඳලා මුළු කම්පැනි එකම මාරම ක්‍රියේටිව්. ආය වැඩ පිළිවෙලට යනවා. ෂෙඩියුල් එකකට නිකන් ඕන කෙනෙක්ට යන්න අතරම ආස හිතෙනවා. හරිද? එතකොට ආයතනයක සම්පූර්ණ පද්ධතිය මාරම ක්‍රියේටිව් කරලා තියෙනවා. මාරම ස්ටෑන්ඩඩ් කරලා තියෙනවා. එතකොට ඒ විදිහට ස්ටෑන්ඩඩ් කරලා තියෙනවා නම් මෙන්න මේ ප්‍රමිතිය ඒගොල්ලන්ට ගන්න පුළුවන්. මොකද්ද? තත්ත්ව කළමනාකරණ පද්ධති පිළිබඳ ප්‍රමිතිය. සමස්ත ආයතනය තුළ තත්ත්වය නැත්නම් සමස්ත ආයතනයේම හොඳම මැනේජ්මන්ට් එකක් තියෙනවා. මැනේජ්මන්ට් එකක් නිෂ්පාදක හැම පැත්තම පිළිවෙලටම තියෙනවා. ඒතකොට එහෙම තියෙන ආයතනයකට තමයි ISO 9001/2015 ප්‍රමිතිය ගන්න පුළුවන්. එහෙම නැතුව වෙනත් ආයතනයකට ගන්න බෑ ISO 9001/2015 ප්‍රමිතිය. එතකොට ඒ නියම කරලා තියෙන විදිහටම ඒගොල්ලෝ ඒ අදාළ කාර්යය පිළිවෙලටම කරගෙන යනවා. හරි එහෙම ආයතන තියෙනවා ලංකාවේ තියෙන ලෝකෙත් තියෙනවා. හරි එතකොට තමයි ISO 9001/2015 හම්බ වෙන්නේ. ඊළඟ ප්‍රමිතිය 14001/2015. මේකට අග්ගාලා ඔයාලට පිච් එකක් හිම දුන්නොත් ඒකෙදි තියෙන්නේ කෙලින්ම ඒ රූප සරණක් අපි ගත්තොත් එහෙම ගහක් වගේ තියෙනවා දාලා ඒ ප්‍රමිතිය දාලා තියෙන්නේ එහෙම ISO 14001/2015 කියලා ඒක මැද දාලා තියෙනවා. එතකොට එහෙම දැක්ක ගමන් අග්ගාලා ඔයාලට මතක් වෙන්න ඕනි පරිසර ආරක්ෂණ ප්‍රමිතිය තමයි ඒක. එතකොට සමහර ආයතනවලට මේක ගන්න එක අනිවාර්යයි. මොකද ඒකට හේතුව සමහර ඒ වගේම පරිසරයට වෙන හානිය ගොඩක් වැඩි. ඒ හානිය අවමයි එහෙම නැත්නම් ඒ හානිය ලොකු අවුලක් නැහැ කියන එකට ගන්න ප්‍රමිතියක් තමයි පරිසර ආරක්ෂණ ප්‍රමිතිය. එතකොට මේ පරිසර ආරක්ෂණ ප්‍රමිතිය ගත්තට පස්සේ මොකද්ද ප්‍රමිතිය කියලා මතක තියාගන්න ISO 14001/2015 ප්‍රමිතිය තමයි ඒක. පරිසර ආරක්ෂණය සම්බන්ධයෙන් බලපාන ප්‍රමිතිය. හොඳට මතක තියාගන්න එකත්. ඊට පස්සේ අවසාන එක ISO 22000/2005. මෙන්න මේ ප්‍රමිතිය තවත් වැදගත් ප්‍රමිතියක්. ඔයාලා බීම් වර්ගවලට එහෙම පුරුදු වෙලා ඇති, සමහර වෙලාවට ඒවට ඇඩිට් වෙලා ඇති, සමහර කෑම වලට ඇඩිට් වෙලා ඇති. හොඳට බලන්න මෙන්න මේක තියෙනවද කියලා. හරි අදින් පස්සේ බලන්න. ISO 22000/2005 ප්‍රමිතිය. එතකොට ISO 22000/2005 ප්‍රමිතිය ගත්තට පස්සේ ISO 22000/2005 ප්‍රමිතිය ආහාර සුරක්ෂිතතා සම්බන්ධ ප්‍රමිතිය. ආහාර ද්‍රව්‍යවල මෙන්න මේ කියන ආහාර ද්‍රව්‍යවලට ආහාර නිෂ්පාදනය කරද්දී එතකොට කෑම වෙන්න පුළුවන්, බීම වෙන්න පුළුවන්. ආහාර නිෂ්පාදනය කරද්දී මොනවද දාන දේවල්? ඒ වගේ තියෙන අඩුපාඩු මොනවද? ඒ වගේම ගොඩාක් ආහාරවලට අනිවාර්යයෙන්ම තියෙන ඕන ප්‍රමිතියක් තමයි ISO 22000/2005. එහෙනම් මතක තියාගන්න ආහාර සුරක්ෂිතතා සම්බන්ධයෙන් ප්‍රමිතිය තමයි ISO 22000/2005 ප්‍රමිතිය. හරිනේ. මෙන්න මේ ප්‍රමිති හතර නම් ඕනිමයි. මේවත් ඕනි. මේවට මේ ටිකෙත් ඔයාලා සරලව මොකද්ද කියලා මතක තියාගන්න. හැබැයි මේ හතර ගැන හොඳට මතක තියාගන්න. එතකොට SLS කියන එක දෙන සහතිකකරණයේ SLS ලබා දීමේ ක්‍රියාවලිය. එතකොට SLS අදාළ නිෂ්පාදක ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තමයි SLS සහතිකකරණය කියලා කියන්නේ. ඒක කරාට පස්සේ පාරිභෝගිකට මඟ පෙන්වීමක් තියෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා කඩවල් ගාන ඉන්න ඕනේ නැහැ. අපි දැනගන්න ඕනේ SLS තියෙනවා නම් ඒගොල්ලෝ රෙකමන්ඩ් කරලා තියෙන්නේ. බය නැතුව පාරිභෝජනය කරන්න. අපිට සැටිස්නේ. ඊට පස්සේ ISO 9001/2015 ආයතනයක සමස්ත පද්ධතිය හොඳම මට්ටමක තියෙනවා කියන එක ඕකෙන් කියනවා. ඊට පස්සේ පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පරිසරයට හානියක් නැහැ කියන එක 14001/2015 කියනවා.
ISO 20000 ආහාර ද්‍රව්‍යවල අඩංගු රසායන ද්‍රව්‍ය සම්බන්ධනොත් මේක බලපානවා. හැකප් එක වගේම තමයි ආහාර ද්‍රව්‍යවල තියෙන්න ඕනේ. ආහාර නිෂ්පාදනවල තියෙන්න ඕනේ අනිවාර්ය ප්‍රමිතියක් තමයි ISO 22005 ප්‍රමිතිය කියන්නේ. හරිනේ. ඉතින් ඔන්න ඔය ප්‍රමිතියත් මතක තියාගන්න. ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එක එක විදිහවලට ප්‍රමිති ක්‍රියාත්මක කරනවා ස්වේච්ඡාවෙන්. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා මේ විදිහට කරොත් මට කරගන්න ඕනේ, මට ප්‍රමිතියක් ක්‍රියාත්මක කරගන්න ඕනේ ආයතනය ඇතුළේ කියලා. ඒක ස්වේච්ඡාවෙන් පුළුවන්. එයා මැදිහත් වෙලා එයාට මේකට උපදෙස් දීලා කරගෙන යනවා. එහෙම නැත්නම් SLS ලාංඡන ක්‍රමයක් මගින් SLS ලාංඡනය ගහනවා ප්‍රොඩක්ට් එකේ ඒකත් ප්‍රමිති ක්‍රියාත්මක කරන ක්‍රමයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ. තව එකක් අපි ගත්තොත් පූර්ව අපනයන පරීක්ෂාව. ඒ කියන්නේ අපේ අපනයනය කරන්න කලින් නිෂ්පාදනයේ පරීක්ෂාව ලක් කරලා අපනයනය කරනවා. පූර්ව ආනයන පරීක්ෂාව. අපේ රට නිෂ්පාදනය ගෙන්නන්න කලින් ආනයනය කරනවා. ඒ වගේම මුහුදු ආහාර පරීක්ෂාව. එතකොට මුහුදු ආහාර ආනයන අපනයන කරන අවස්ථාවේදී පරීක්ෂාව ලක් කරනවා. ඔය කියන ක්‍රම ඔස්සේ පරීක්ෂාව ලක් කරනවා නැත්නම් ප්‍රමිති ක්‍රියාත්මක කිරීමක් කරනවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. හරි. ඊට පස්සේ අපි බලමු තව පොඩි කොටසක්. පාරිභෝගික ආරක්ෂාව. දැන් අපි පාරිභෝගිකයෝ විදිහට අපිට පාරිභෝගික ආරක්ෂාව සලසගන්න පුළුවන් ක්‍රම ප්‍රධාන තුනක් තියෙනවා. දැන් අපිට වෙළඳපොළ ඇතුළේදී අපි දැනගන්න ඕනි අපේ ආරක්ෂාව සලසගන්න. ස්වයං ආරක්ෂාව. අපිට අපේ ආරක්ෂාව සලසගන්නත් පුළුවන්. දැන් අපිට අපේ ආරක්ෂාව සලසගන්න තනියම අමාරුයි නම් එහෙමත් නැති වුණොත් අපිට සංවිධානාත්මක වශයෙන් ආරක්ෂාවක් ගන්නත් පුළුවන්. ඒක සංවිධානයක් පිටවලා අපිට අපේ ආරක්ෂාව ගන්නත් පුළුවන්. එහෙම නැති වුණොත් පනත් ගැන අපි බැලුවා ඉස්සල පාට් එක ඇතුලේ. ඒතකොට ඔන්න ඔය කියන පනත් මගිනොත් රජයේ මගිනොත් නැත්නම් ඔය කියන නීතිමය ආවරණ මගිනොත් අපේ ආරක්ෂාව සලස ගන්න පුළුවන්. හරිනේ. ස්වයං ආරක්ෂාව, සංවිධානාත්මක ආරක්ෂාව, අනපරාත් මගින් ආරක්ෂාව. ඔය ක්‍රම තුන ඔස්සේම ඔය ක්‍රම තුනෙන්ම අපිට පාරිභෝගික ආරක්ෂාව සලස ගන්න පුළුවන්. හරිනේ. ආයෙත් ඔන්න මතක තියාගන්න. එතකොට පුද්ගල මට්ටමින් පුළුවන්, ඒ වගේම ප්‍රාදේශීය, ද්විතීයික, ජාතික මට්ටමින් පාරිභෝගික ආරක්ෂාව සලස ගැනීමක් අපිට කරන්න පුළුවන්. හරි. ඔන්න ඒකත් ඔයාලට අයිඩියා එකක් එන්නේ නැති. හොඳට ඕක ටච් කරගන්න. මේ ප්‍රමිති ගැන හොඳ අයිඩියා එකක් ගන්න. මේ ප්‍රමිති ඕනෙමයි. මේ ප්‍රමිති ටික මෙන්න මේ ටිකත් ඒ වගේම මේ ටික ගැනත් හොඳ අයිඩියා එකක් තියාගන්න. මේ ටික නම් මතක තියාගන්න ඕනි. ඒකට හේතුව එක්සෑම් අහනම ටිකක් ඔයාට ඔයාගේ ජීවිතය ඇතුළේ ගොඩාක් වැදගත් වෙයි. හරි. ඉතින් ප්‍රමිති ගැන මෙතනින් ඉවර වෙනවා. Next level business studies.